Hello, welcome back to my Sako Story YouTube channel. වෙනදා වගේම ගොඩක් ආදරයෙන් අදත් මම ඔයාලා ඔක්කොම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක කිව්වා මම මේ දවස්වල සෝප් එකක් කියන්නේ සබන් කෑල්ලක් පාවිච්චි කරනවා. මම ඒකේ දින කාල වකවානු ටික ඉවර වෙනවත් එක්කම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් කියලා ඒ සබන් කැටේ මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්නේ අන්න එහෙම. ඉතින් අද මම ඒක ගැන තමයි ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. අපි ඔක්කොටම ඉස්සෙල්ලා බලමු සබන් අපේ මූණට සුදුසුද කියලා. මුලින්ම කිව්වොත් සබන් ඇත්තටම අපේ මූණට සුදුසු නැහැ. මොකද දන්නවද එහෙම මම කියන්න හේතුව? ඒ කියන්නේ සබන් වලින් අපේ මූණේ තියෙන pH අගේ සමතුලිතතාවය ඒක බිඳිනවා සබන් වලින්. මොකද ලදරු සමට සුදුසු සබන් තියෙනවා වගේම වැඩිහිටි සමට සුදුසු සබන් වර්ග තියෙනවා. එතකොට අපේ බොඩි ස්කින් එකට වැඩිය ෆේස් ස්කින් එක ළමයි හරිම සෙන්සිටිව්. එතකොට අපිට ඇඟේ ගාන සබන් අපේ මූණට ගාන්න හොඳ නැහැ. නමුත් මූණවල් වෙනුවෙන්ම හදපු සබන් ಜಾති තියෙනවා. අනේ ඒ සබන් ಜಾති අපිට ගාන්න හොඳයි කියලාම මම කියන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්න ටික තියන අයට මෙන්න මේ සබන් කෑල්ල ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. මම ඇත්තටම පෞද්ගලිකව පාවිච්චි කරලා බලලා ඔයාලත් එක්ක මේක බෙදාගන්නේ. ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද මම පහුගිය දවස්වල දාපු සමහර වීඩියෝස් වලට මම හිතන්නේ එන්න අපි පැහැපත් වෙමු කියන වීඩියෝ එකට දාලා තිබුණා KS දෙක වටේ කළුයි, කට දෙපැත්ත කළුයි, ගොඩක් තෙල් පිරීලා මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන කට්ටිය. එතකොට මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මගේ මූණ ළමයි මාර විදිහට ඔයිල් වෙනවා. හරිද? එතකොට ඇත්තටම මේ සබන් කෑල්ලෙන් මගේ මූණේ තිබිච්ච ඔයිල් ගොඩාක් කන්ට්‍රෝල් වුණා. ඇත්තම කිව්වොත් වෙන්නේ සාමාන්‍යයෙන් ළමයි සබන් මූණට පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ අපේ මූණේ ස්වභාවිකවම නිෂ්පාදනය වෙන තෙල් තියෙනවනේ. මෙන්න මේ ස්වභාවිකවම නිෂ්පාදනය වෙන තෙල් අපේ මූණෙන් ඉවත් වෙනවා. එතකොට මූණ ගොඩක් ඩ්‍රයි වෙලා ඊට පස්සේ ගොඩාක් වෙලාවට ඔය පිම්පල්ස් එහෙම තියෙනවා නම් ගොඩාක් දැවිල්ල ගන්න ඊට පස්සේ පිම්පල්ස් තත්ත්වයන් වැඩි වෙන්න වගේ සබන් බලපානවා. ඒ නිසා සම වෙනුවෙන් කියන්නේ මුහුණේ සම වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච සබන් කෑල්ලක් ඇරෙන්න අපි නිකන් අපි බොඩි එකට යූස් කරන සබන් මූණට යූස් කරන්න හොඳ නැහැ. හැබැයි මෙන්න මේ සබන් එක මූණටම හදපු සබන් කැටයක්. හරිද? ඒ වගේම මේක ආයුර්වේද සබන් කැටයක්. මම මුලින්ම ඔයාලට මේක විස්තර කියන්න ඉස්සෙල්ලා තව චුට්ටක් කියන්නම් මෙහෙම. ඉතින් ඇත්තටම මූණට සබන් හොඳ නැත්තම් මොකටද මම මූණට සබන් ගෑවි කියලා ඔයාලා හිතනවා ඇතිනේ. ඒක ගැන චුට්ටක් කතා කරලා ඉන්නම්. ඇත්තටම ළමයි මම මූණට සබන් පාවිච්චි කරේ කියන්නේ මම ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනවා. ඔයාලා දැකලා ඇති මගේ පිම්පල්ස් වලට මම පාවිච්චි කරන දේවල් ගැන කියලා තියෙනවා. ඉතින් ඒවා තමයි ඇත්තටම මම පාවිච්චි කරන්නේ. මේ සබන් කෑල්ල මට හම්බෙන් හම්බ වෙච්ච එකක්. ඇත්තටම මේක අපේ අම්මා තමයි අරගෙන ආවේ. එයා ගෙනාවට පස්සේ එයා ගෙනාවේ ළමයි එයාගේ මේ චුටි පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඒ සඳහා මේ සබන් කෑල්ල සුදුසු නිසා තමයි යාට දීලා තිබුණ ළමයි මේක ෆාමසි එකකින්. සාමාන්‍යයෙන් ෆාමසි වලට දාන සබන් පොඩ්ඩක් ප්‍රමිති සහගතව තියෙනවා. මොකද නිකන් ග්‍රොසරි කඩේකින් අරගන්නට වැඩිය ෆාමසි එකකින් වගකීමක් සහිතව අරගන්න පුළුවන් වෙන එක ගොඩක් වටිනවා. අනේ ඒ නිසා අපේ අම්මා අරගෙන ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ඉතින් ෆුල් සබන් කෑල්ලම මට දෙන්න බැරි නිසා අපේ අම්මා මට එකකින් කෑල්ලක් කපලා අරගෙන ගාලා බලන්න කියලා කිව්වා. මොකද මගේ මූණ සෑහෙන්න ඔයිල් වෙන හින්දා මට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය උනේ මගේ මූණේ තියෙන ඔයිල් ටික කන්ට්‍රෝල් කරගන්න. ඒ කියන්නේ මගේ ස්වභාවිකවම එන ඔයිල් වලට අමතරව ඩබල් වෙලා එන ඔයිල් අන්න ඒක කන්ට්‍රෝල් කරන්න. ඒ නිසා කොයිම මොහොතකවත්
ඔයිල් ස්වභාවික වෙන ඔයිල් ඇරෙන්න සෑහෙන අර තෙල් බේරෙන මූණු කියන්නේ මගේ තෙල් බේරෙන මූණක් තියෙන්නේ. හරිද? අන්න එහෙම තෙල් බේරෙන මූණක් නෙමෙයි නම් ඔයාලා මේක පාවිච්චි කරන්න යන්න එපා. ගොඩාක් ඔයිල් වෙන කට්ටියට ඒ ඔයිල් කන්ට්‍රෝල් කරගන්න ඇත්තටම මේ සබන් කෑල්ල සුදුසු වුණා. දැන් මම මේ සබන් කෑල්ලේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකයි ඊළඟට මේ සබන් කෑල්ල කොහෙද නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මුලින්ම මෙන්න මේ විදිහට තමයි මේකේ බොක්ස් එක එන්නේ ළමයි. මේ No Marks Herbal Beauty Soap කියලා තමයි තියෙන්නේ. BC Herbal කියන ආයතනයකින් තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ABC Herbals Private Limited. ගොඩගේ මාවත අනුරාධපුර කියලා තමයි ඩීටේල්ස් දීලා තියෙන්නේ. ඊළඟට යාළගේ හොට්ලයින් තියෙනවා, රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙනවා. ඊළඟට මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට යාළා හඳුන්වලා දීලා තියෙන්නේ කොකුම් පවුඩර්, ඔලිව් ඔයිල්, මිල්ක් ප්‍රෝටීන්, සැන්ඩල්වුඩ්, සුදු හඳුන්, රත් හඳුන්, සැෆ්‍රන්, රෝස් වෝටර් ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් එකක් තියෙනවා ළමයි. මේකේ සැෆ්‍රනුත් අඩංගු වෙනවා කියලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැ මේකේ මේ කියන විදිහට මේ දේවල් අඩංගු වෙනවද කියලා. හැබැයි ළමයි ඇත්තටම මේ සෝප් එකෙන් මට නම් මගේ ඔයිල් සෑහෙන්න කන්ට්‍රෝල් වුණා. ඒකයි. ඊළඟට ළමයි මේකෙන් මෙන්න මේ දේවල් ටික කරගන්න පුළුවන් කියලා තියෙනවා. මෙන්න මේ පාට ඉඳන් මේ පාටට එන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි මේ ඉස්සරහම ගහලා තියෙනවා no bleaching කියලා. මම කලර් එක නම් අප් වෙන එක කෙසේ වෙතත් ඔයිල් කන්ට්‍රෝල් කරන්න මාරම හොඳ සබන් කෑල්ලක් කියන්න පුළුවන්. මේක ගාන විදිහත් මම කියන්නම්. ඒ කියන්නේ මේ ඇක්නි පිම්පල්ස් තියෙන ස්කින් එකේ තමයි ගොඩාක් ඔයිල් වෙන්නේ. අන්න ඒ නංගිලට මල්ලිලට මේ සෝප් එක පාවිච්චි කරලා පොඩි සහනයක් අරගන්න පුළුවන් වෙයි කියලා මම හිතන හින්දා තමයි ඇත්තටම මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද සාමාන්‍යයෙන් ළමයි මමත් සොලියුෂන් සෑහෙන්න හොයනවා YouTube එකේ. අන්න එහෙම. එතකොට මට හරියටම හරියන එකක් මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. එතකොට මම හිතුවා මං වගේ ඉන්න කට්ටිය තව කොච්චර ඇතිද කියලා. ඉතින් මට හරි ගිය එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම දෙපාරක් තුන් පාරක් හිතන්නේ නැහැ. ඉතින් ළමයි මේකේ ඇන්ටි ඒජන්ට් එකක් තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම around darkness, ඒ කියන්නේ mouth around darkness, ඒ කියන්නේ කට වටේ තියෙන කළු පාට වෙලා තියෙනවා නම් අන්න ඒකටත්, ඒ වගේම black heads white heads වලට, sunburn වලට, ඊළඟට oily skin, ඊට පස්සේ bleaching ආසාදන, ඊට පස්සේ ඇස්වටා කළු වීම, මේ නහය උඩ කළු වෙන එකට සහ පිම්පල් මාර්ක්ස් වලට කියලා තියෙනවා. ඒ වගේම මේ සෝප් එක ගැලෙව්වට පස්සේ ළමයි ඔරිජිනල් සෝප් එකේ එයාලාගේ අනිත් ප්‍රොඩක්ට් මොනවද ඊළඟට යන්නේ දේවල් ගැන හඳුන්වලා ප්‍රයිස් රේන්ජ් එක මේ ඔක්කොම දාපු පොඩි නෝටිස් එකක් තියෙනවා. මේ බොක්ස් එක ඕපන් කළාම දැන් මේ නෝටිස් එක අපේ ගෙදර නෑ. නැත්තම් මට ඔයාලට පෙන්නන්න තිබුණා. මෙන්න මේ වගේ තමයි සබන් කෑල්ල එන්නේ. තව චුට්ටෙන් වැටෙනවා. මෙන්න බලන්න මම මේ කපලා අරන් තියෙන්නේ. මම දැන් දවස් 14ක් 15ක් විතර ගාලා තියෙනවා. ලොකුවට තියෙනවා ළමයි. කියන්නේ මේ වගේම තව කෑල්ලක් මේ හරියට සෙට් වෙලා තියෙනවා. මේ කපලා අරගෙන තියෙන නිසා තමයි මේ වගේ ඉටි කොලයක තමයි එන්නේ. එහෙම කූඹි එහෙම නම් යන්නේ නැහැ. ඔයාලා පරිස්සමට මේ විදිහට මොත්තලා අරන් තියාගන්න. බොක්ස් එකේ දානවා නම් මේ බොක්ස් එකේ දාලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ සෝප් එක නිකන් ඔයාලගේ සබන් පෙට්ටියක දාලා අනිත් සබන් එක්කම තියන්න පුළුවන්. මම ආයෙත් මතක් කරනවා මූණ ගොඩාක් ඔයිල් නැති කට්ටිය නම් එහෙම මහලොකට පාවිච්චි කරන්න යන්න එපා. ඔයාලගේ ගොඩාක් ඔයිල් නම් ඒ ඔයිල් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ගොඩාක් S2 වටේ කළු නම් මගේ නම් ළමයි S2ට එහෙම මහලොකට කළු ගතියක් නැහැ. ඒ අයටත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකේ ලිස්ට් එක කියෙව්වා. ඒ කියන්නේ අර කොලයක් එනවා කියලා මම කිව්වේ ඒක මම බැලුවා. ඉතින් ඇත්තටම බලලා මම ඒකෙන් මම පාවිච්චි කරපු විදිය තමයි දැන් ඔයාලට කියන්න යන්නේ. මුලින්ම කුරුලෑ සහිත තෙල් වැඩි මූණට පාවිච්චි කරන්න කියලා තියෙන්නේ ළමයි. හොඳට සබන් කෑල්ල අතට අරගෙන
මෙහෙම රවුමට කළා ඒකේ සබම් පෙන ටික විතරක් අර කුරුලෑ තියෙන මූණ මත තියලා විනාඩි 2-3කට පසුව සෝදා හැරලා අයිස් කියුබ් එකකින් හෝ රෝස් වෝටර් එහෙම නැත්නම් ටෝන කරන්න කියලා තමයි කියලා තියන්නේ පිම්පල්ස් තියෙන අයට. ඔයිල් කන්ට්‍රෝල් කරගන්නත් ඒ විදිහට පුළුවන්. මගේ ඉතින් මූණේ පොඩි පිම්පල්ස් සහ ඔයිල් වැඩි නිසා මම කරේ හොඳට රවුමට අතේ මේ සබන් කෑල්ල තවරලා ඒකේ පෙන ටික අරගෙන ළමයි මගේ මූණේ හිටලා තිබ්බා. එහෙම තියලා ඉවර වෙලා මගේ මූණට හොඳට ඒ සෝප් ටික උරාගත්තට පස්සේ මම හොඳට පිරිසිදු ජලයෙන් සෝදලා යවලා අයිස් කැටයකින් තැව්වා. ඒ විදිහට කරලා ඇත්තටම මට මගේ මූණේ ඔයිල් ගොඩාක් කන්ට්‍රෝල් වෙන්න පටන් ගත්තා කියලා මට තේරුණා. හැබැයි මේක ටික දවසක් කරනකොට අපේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. හරිද? ඇත්තටම ඉතින් සබන් කෑල්ලකින් අපේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. ඒකට කියන්නේ pH ගේ අසමතුලිත වෙන්න පුළුවන් කියලා කියන්නේ අන්න ඒ නිසායි. ඒ නිසා තමයි මම ආයෙත් කියන්නේ වැඩියම ඔයිල්ස් නැති ගොඩාක් ඔයිල් නැති කට්ටිය මේ සෝප් එක පාවිච්චි කරද්දී බොහොම පරිස්සමට. ඒ වගේම තමයි දැන් කට දෙපැත්ත කළු අය ඉන්නවා නම් එයාලා ඒ ප්‍රදේශයේ පමණක් මේ සබන් කෑල්ල තවර ගන්න. හරිද? එතකොට ඒව කරන්න ඕනේ විදිහ මේ සබන් කෑල්ල ඇතුලේ තියෙන කොලේ තියෙනවා ළමයි. ඔයාලා මේ සබන් කැටේ අරගන්නව නම් ඔරිජිනල් එකක් ගන්න ෆාමසි එකකින් Nomarks කියලා Nomarks Herbal Beauty Soap ABC Herbal Private Limited මෙන්න මේක තමයි හොඳට බලලා ඔයාලා කැමති නම් මම හිතන විදිහට සේරම ෆාමසිස් වල සිංහල බෙහෙත් බඩු කඩවල වගේ අරගන්න ඇති. ඔයාලා try කරලා බලන්න. එහෙම මට මහ ලොකු වැරද්දක් වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම මගේ මූණේ ඔයිල් ගතිය කන්ට්‍රෝල් වෙච්ච එකක් තමයි උනේ. හරිද? S2 වටේ කළුවේ නම් සබම් පෙන ටිකක් අරගෙන හිමිහිට මේ S2 යට තියලා මොකද අපේ මේ ඇහැ යට තියෙන හරිම සියුම් සමක්. මට හරි බයයි ඔයාලට ප්‍රොඩක්ට් එකක් කියනකොට මේක මෙහෙම කරන්න කියලාම දෙන්නේ නැත්තම් ඔය සබන් කෑල්ල අරන් මෙහෙම තවරගෙන ගියොත් එහෙම මේ ඔයාලගේ මූණ ගොඩාක් ඩ්‍රයි වෙලා ගොඩාක් සෙන්සිටිව් වෙලා මේ රෙඩ් කියන්නේ මූණ රතු වෙලා නිකන් කියන්නේ අපි කියන ආසාත්මිකතාවයක් වගේ ඇති වෙන පුළුවන්. ඒ වගේම මේ සබන් කෑල්ල කියලා තියෙන ළමයි මේක බාහිර මේ ආලේපනයේට පමණයි යම්කිසි අසාත්මිකතාවයක් ඇති වුවොත් සෝදා හැර භාවිතය වළක්වන්න කියලා. මෙන්න මෙතන කියලා තියෙනවා. එතකොට මේකේ ගාණ වෙන්නේ රුපියල් 790යි මේ ග්‍රෑම් 50. ග්‍රෑම් 50 කියලා මෙතන දාලා තියෙනවා. හරිද? මේකේ ලොකු කැටේ ළමයි 1000 ගාණක් වගේ තමයි මට මතක. ඔයාලා ඉතින් ලොකු එකට යන්න ඉස්සෙල්ලා කැමති නම් පොඩි කැටයක් සබන් කෑල්ලක් අරගෙන ඔයාලට පුළුවන් චුට්ටක් මේක පාවිච්චි කරලා බලන්න. ඔයාලට මේ බෙල්ල එහෙම ඩාර්ක්නස් එක තියෙනවා නම් බොඩි එකට කොහොමත් හොඳයිනේ. අන්න එහෙම පාවිච්චි කරන්න. ඔය මූණේ තියෙන ගැටලු වලටත් ඇත්තට මේක හොඳ වෙයි කියලා මම හිතනවා. මොකද ඇත්ත වශයෙන්ම මගේ මූණේ තිබුණු ඔයිල් ගොඩාක් කන්ට්‍රෝල් වුණා මේ සෝප් එකේ. මම ඒකමයි විශ්වාස කළේ මේ සෝප් එක ඇත්තටම ගොඩාක් හොඳ වෙයි කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. එහෙනම් මං ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ සකුස් ස්ටෝරි YouTube channel එක බලන ඔයාලා ඔක්කොටම මං ගොඩක් ආදරෙයි. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලට මොන වගේ වීඩියෝ එකක්ද ඉස්සරහට බලන්න ඕනේ කියලා ඔයාලගේ කමෙන්ට්ස් වලින් ගොඩක් අය කියලා තියෙන කමෙන්ට්ස් සලකා බලලා මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.